සංකා ඔව් තාත්තේ කියන්න. සංකා දැන් ඔය ඔහොම ඉඳලා හරියන්නේ නෑ නේද? ඔයාට දැන් වයස අවුරුදු 24ක් වෙනවා. ඔව් තාත්තේ මටත් දැන් තේරෙනවා. මම බැලුවේ සුනිල් එක්ක එකතු වෙලා අර හන්දිය විකුණන්න දාලා තියෙන බස් එක සල්ලි වලට අරන් ඒකෙන් කීයක් හරි හොයන්න. ඒක නම් හොඳයි පුතේ. දැන් ඔය බස් එකේ ගාන කීයක් වෙනවද? ඒ බස් එකේ අයිතිකාර මාමා නම් කිව්වේ ලක්ෂ 50ක් වෙනවා කියලා. තාත්තේ සුනිල් නම් ලක්ෂ 15ක් දෙන්නම් කිව්වා. ඒකත් එහෙමද? පුතා මගේ බැංකු පොතේ ලක්ෂ 70ක්ද කොහෙදෝ තිබ්බා. මම ඒකෙන් ඔයාට ලක්ෂ 35ක් දෙන්නම්. එතකොට හරිනේ පුතා. එතකොට නම් හරි තාත්තේ. මමයි සුනිලුයි අද හවසම ගිහිල්ලා ඒ බස් එක සල්ලි වලට ගන්නම්. හරි පුතා. පුතා සුනිල් පුතා මේ පැත්තට එනවා. සංක කොහොමද ඉතින්? මේ ඒක නෙමේ. දැන් බස් එකේ තත්ත්වය මොකද? ඔක්කොම හරි සුනිල්. අද හවසටම බස් එක සල්ලි වලට ගමු. මට තාත්තා සල්ලි දුන්නා. ඒක නම් මරුනේ. අද හවසට මොකද? දැම්ම ගිහිල්ලා බස් එක ගමුකෝ. ඒක නම් හොඳයි සුනිල් පුතා. සංක ඔයා සුනිල් එක්ක ගිහිල්ලා මේ දැන්ම බස් එක සල්ලි වලට ගන්න. හරි තාත්තේ. මම සුනිල් එක්ක දැන්ම යන්නම්. යමන් සුනිල්. ඒක නෙමෙයි සංක. මං අහන්නම හිටියේ. දැන් අපි බස් එක සල්ලි වලට ගත්තාම ඒ බස් එක පාරට දානවනේ. ඒක නිසා බස් එකට අප්ඩේට් එකක්වත් දෙන්නේ නැද්ද? මාත් ඒකමයි සුනිල් හිත හිටියේ. මගේ අතේ තියෙන ගානට සුපිරි අප්ඩේට් එකක් දෙනවා අනිවාර්යෙන්ම. සුපිරි මචා. මමත් ඔබට උපරිමයෙන්ම උදව් කරනවා. තැන්ක් යූ මගේ එකා. ඔහේ ඵලයන් බෝල සබා අපි කයි පපඩා. අර බලනම් කොසංක සුපිරි වණ්ඩියක් නේ. ඒක නම් ඇත්ත සුනිල්. මේක අයිතිකාර මාමා නම් මේක පාවිච්චි කරලවත් නැතුව ඇති. යමන්කො බස් එක ළඟට. පුතාලා මේ බස් එක ගන්න එනවා කියපු කට්ටිය නේද? ඔව් මාමේ. අපි ලක්ෂ 50ම ගෙනාවා මාමේ. හරි පුතේ. දැන් මේ බස් එක ඔයාලගේ. එහෙනම් මාමේ අපි යනවා. හරි පුතේ. පරිස්සමින් යන්න.
තාත්තේ තාත්තේ පුතේ බස් එක ගෙනාවද? ෂා කිරි ටොයිය වාහනේ නේද? ඔව් තාත්තේ. තාත්තේ අපි මේක හදන්න දාලා එන්නම්කෝ. හා පුතේ. එහෙනම් තාත්තේ අපි මේක ගරාජ් එකට දාලා එන්නම්කෝ. සංක පොඩ්ඩක් ගෙදරට බස් එක ගන්න වෙලාවේ බස් එක හැප්පුණා නේද? ඔව් සුනිල් බස් එක පොඩ්ඩක් හැප්පුණා. ගරාජ් එකට දාලා ඒකත් හදාගමු. මාමේ කියන්න පුතේ. බස් එක හදාගන්න මාමේ ආවේ. දාන්න පුතේ ඇතුළට. හරි මාමේ.
සරසලා ගනින් ඔන්න එනවා ඇලා ඇයි උත ගෙඩිගෙන බොලා කුළු ගෙඩිගෙන තලා සිල්වෙදි පුරලා රටේ දැක්ක ගමන් ඇලා ඔන්න එනවා ඇලා දැක්ක ගමන් ඇලා ඉලි මලේ තට තට සූතෝ අපි එලි පිට හන විත්තෝ අපි දණ්ඩටි පරසූතෝ කොපි ඉවර යද්ද වතු සූතෝ අපි හිටගෙන එන්නේ බෝට්ටුවේ වැඩි බාරගත්තු තාපුවේ ඉබංගට බඩු සේපුවේ දෙන්නේ උඹලට සෙරෙප්පුවේ යට අත යට වැඩලක වැඩ කිද අපේ නැහැ මුද අත සඳ 50 හොඳ නැමෙන්නට රුපියල කඩ සලකනු වයි කුරු කුරු එපකින්දිරි ගන්නට තෙනකොට ලිපන් හෙන්න සද්ද ඇහෙන්නට සකුරු නයි සමස්සේ දාගෙන කෑවා කියා දුබන් ස්පිරිට් කාලේට පුතේ වැඩි ඉවරයි. ගාන ලක්ෂ 20යි. මාමේ සල්ලි. එහෙනම් අපි යනවා මාමේ. හරි පුතේ. සුපිරි වණ්ඩියක් නේද සුනිල්? ඔව් සංක, සුපිරි වණ්ඩියක්. ඒ සුනිල් ගේ අනිත් පැත්තෙන් පාක් කරන්න වෙන්නේ නේද බස් එක? ඔව් නේද සංක? සුනිල් අපි පාක් කරමු එහෙනම්.
තාත්තේ කොහොමද වණ්ඩිය? සුපිරි පුතේ. තාත්තේ මම බැලුවේ මේකේ මුලින්ම ට්‍රිප් එක ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා සිරිපාද යන්න. ඒක නම් හොඳයි පුතේ. අපි අනිද්දාට යන්. හරි තාත්තේ. හරි. එහෙනම් කට්ටිය අද මගේ වීඩියෝ එක ඉවරයි. මේ මගේ YouTube channel එකේ Driving Simulator ශ්‍රී ලංකා පළවෙනි වීඩියෝ එක. මම ඉස්සරහටත් Driving Simulator ශ්‍රී ලංකා එකේ කතා ගේනවා. ඒ වගේම මේ දියුණු වීම කතාවේ මේ පළවෙනි කොටස දෙවෙනි කොටස මම මේ ළඟදිම දානවා. එහෙනම් මගේ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කොටාගෙන යන්න. හැමෝටම එනම් තෙරුවන් සරණයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම ජය වේවා. ආදරේ අහස පොළොව තරම්.